ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඔන්න ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්න යන්නේ කොහොමද වෙනස්ම දෙයකට ගෝ හදන්නේ. ඔන්න එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඊට ඉස්සෙල්ලා තවත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් like එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කොහොමද මේක හදන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් අපි දැන් මුලින්ම මේකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔන්න ඔය විදිහට පොල් තෙල් ටිකක් රත් වෙන්න තියන්න. ඔන්න දැන් අපි මේ පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී මේකට එකතු කරගන්නවා එන සාල් ටික එකතු කරගන්න. ඔන්න ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අබ්බෑට ටිකක්. ඔය විදිහට අබ්බෑට ටිකක් එකතු කරගන්න. හරි ඔන්න ඊට පස්සේ අපි දැන් මේකට එකතු කරගන්න හදන්නේ අපේ සූදුරු ටික. ඔය විදිහට සූදුරු ටිකත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ගෝවා ටික අපි. ওই විදිහට අපේ ගෝවා ටික ඔක්කොම මේකට එකතු කරගන්න ඊට පස්සේ. ওই විදිහට ගෝවා ටික එකතු කරගන්න. ඉතින් මේ විදිහට හදලා බලන්න මාළුමනස්සේ ඔයාලටත් ආසයි ඒක හින්දා මේ විදිහටම හදලා බලන්න. ওই විදිහට ඊට පස්සේ හොදට කලවම් කරගන්න ගෝවා ටික. ඊට පස්සේ අපි දැන් අපේ ගෝවා එකට එකතු කරගන්නවා අපේ කරපිංච ටික. ওই විදිහට කරපිංච ටික එකතු කරගන්න ගෝවා එකට. ඊට පස්සේ එකතු කරගන්න අපේ ලුණු ටික. ওই විදිහට ලුණු ටිකත් ඔක්කොම එකතු කරගන්න. ඔන්න අපි ලුණු මේකට එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ ඔය ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ওই විදිහට ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. ඔන්න ඊට පස්සේ එකතු කරගන්නවා මේකට අපි ගම්මිරිස් ටික. ওই විදිහට ගම්මිරිස් කුඩු ටිකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ කහ කුඩු. ඔන්න දැන් අපි කහ කුඩු ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ කුරුදු පොතු කෑලි දෙක තුනකුත් මේකට එකතු කරගන්න. ওই විදිහට ඊට පස්සේ හොඳට කලවම් කරගන්න මේක.
ඔන්න දැන් අපි මේකට එකතු කරගන්නවා ලුණු කුඩු. ওই විදිහට රස අනුව ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න. ওই විදිහට අපි හොද්දට කලවම් කර කර ඔක ලිපේ තියාගන්නවා. ඔන්න දැන් අපි මේක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති අපේ රසබරස කෝ එක දැන් අපි හදලා ඉවරයි. එහෙනම් ඉතින් ඔයාලා මේක හදලා බලන්න. එහෙනම් ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.